යාළුවනේ අපි අලුත් පොල් බංගලාවක් තියෙනවා. ඒක මාරු පේස්ට් එක ගම් බලන්න. කැලේ වෙලා තියෙන්නේ. කැලේ තමයි ඒක පොඩ්ඩක් කරුවලයි. ඒනන අතපිටාන් ආයි සුන්දරත්වයේ කිව්වත් අපි කොහොම හරි බොහොම අමාරුයි නාවි. අපි මේ ආලු බංගලාවක් කිව්වොත් ඒක ගෙදරට තමයි විතර වගේ හෝම් එක තමයි දෙන්නේ. යා. හරි කියන්නේ ගෙදර. අර තමයි ගෙදර තියෙන්නේ අර තියෙන හෝම් එක. මේවට තියෙනවා. අපි යා. හැබැයි ඒක පාලු කියන එන්න යන්න බලන්න. මේ බා. මට පිටි චූඩල්ලක් ලැබුණා. ආයෙ සුපිරි හොඳ view එකක් තියෙනවා. ආයෙ අපත් නැහැ කැපත් නැහැ. හරි මගු කියන්න වටින්නේ නැහැ. හරිද? මේ කොළ බලන්න පාල් පැවිලා තියෙනවා හින කැටිය. ආයෙ වේගුරු ගහක් තියෙනවා. නියම වේගුරු ගහක් තියෙනවා. අපි ගේ ඇතුලට යන්නේ. තව කට්ටිය ගෙන නැති පොල්මන් ඉන්නවා කියලා අපි දන්නේ නැහැ. ඒක දන්නේ කොහොමද අපිට උනත් කමන්නේ යන්න බලන්න. අදේ වීදුරක් එහෙම කඩලා තියෙන්නේ. ආය දන්නවනේ වීදුරක් කඩලා. පහළු අරේ තියෙන බෙටි බලන්න බෙටි. කියන්නේ පහළු පින්නක් තියෙන්නේ. පහළු පින්නක් තියෙන්නේ. අපි මෙතන පටන් ගත්තා. ආය කියන්නේ වචන බුදු පිළිමයක් එහෙම තියෙනවා. පාළුව කියන්නේ හොඳට ඒක මේ හිස නෑ. අය 16 කැලෙන්ඩරේ 16 හිටියේ කට්ටිය වෙන්නේ අපි දන්නේ ඕක තිබ්බත් නැද්ද කියලා. උඩ නෑ නේව. අනුගේ ඕපාදු බනේ කියලා කියන්න පුළුවන් සමාජය. අපි ඒක ගණන් ගන්න යන්කෝ අපි වීඩියෝ එකට නේද? බය නෑ නේද? නුවර පොඩ බය නැහැ. මොනවද වෙන්නේ? ada මේ පරණ අත්තම්මලා ගොස්සද්ද ගොඩේ ගොස්සන කොස්සේ අර අට්ට තන වටත් නෑ වවුල කැටියේ අය වවුලෝ ඉන්නවා ගණන් කරවුවත් ගණන් කරන්න අමාරුයි වවුල දුවනවානේ ආයිතින් ගෙදර තත්තේ මේ තව කාමර තියෙනවා එක අපි පළවෙනි කාමරෙට ගියේ අපි දෙවෙනි කාමරෙට යනවා ඒකේ පොඩි කාමරය ඒක කියන්නේ දෙන්න මේ තව කැලෙන්ඩරයක් තියෙන එකත් 2016 ආය කැලෙන්ඩර් නම් ගොඩක් තියෙනවා ඒක තමයි මේ වල වැවිලානේ ඕන මුල්ම අසින්නේ හොල්මන් කට්ටි කියන හොල්මන් ඉන්නේ ආය ඉතින් ඕක ගණන් ගන්න නැහැ ඉතින් ආවේ ඉතින් අපි මේ ආන්දේ ජරා වෙලා තින්නේ අපි තව දැන් කාමර දෙකකට ගියා මේ 1 3 මේ තුන්වෙනි කාමරේ මේක නම් සත්තු වෙලී පොඩ නැමිලා තමයි ඉඳ වෙන්නේ මේ බලන්න සත්තු උඩ මේ ඔරිජිනල් හොල්මන් බංගලාවක් කියලා හිතවන බලන්න සත්තු කැටිය ආය බලන්න ඔරිජිනල් දරවල් මේවා මේ ඉස්සර කාලේ මිනිස්සු පාවිච්චි කරපු ඒවා මේ හොඳ තහඩු කිව්වට තහඩු දරත් නෙමෙයි මේවා හොඳ ක්වොලිටි ඒවා අපි ඊළඟ වීඩියෝ අපි ඊළඟ බෑන්ඩ් එකට යනවා අන්න මෙතන සත්තු එහෙම ඉන්න පුළුවන් අපි දන්නේ අපි බලමු එන්න මේ දැන් එන්න පෙන්නන්න කාගේදෝ සෙරප්පුවක් සපත්තුවක් බලන්න ඒක කාගෙද දන්නේ මන් දැකලා නැහැ මෙතන හිටියේ කට්ටියෙක් දන්නේ සෙරප්පුව කාගේද කියලා මන් දන්නේ ආයේ බට තියෙන හින කැටිය බට නම් ඕනනම් ගන්න ඕන කට්ටිය ඇවිල්ලා බට ටික ගන්න අපිට ගැටලුවක් නැහැ අපි නෙමෙයි බට කියලා කියනවා මේ තව ජනන නම් තියෙන ජන වෙන කැටියක් තියෙනවා මේ තහඩු ගැලවෙනවා අයිය නෑ මේවා
මේ ගොළු බෙල්ලාස් හිස් ගොළු බෙල්ලාස් ගුඩ් ගොළු බෙල්ලාස් මේ බලන්න යකඩ මේ කැඩෙනවා ඒවා කැඩෙනවා මේ හොඳට කැඩෙන ඒවා මේ කැඩිලා මේ පාට පේන්ට් එකක් යන සීන් එකේ තියෙන්නේ ආයේ අපිට හිතා ගන්න පුළුවන් ඉතින් මේක තව කැලෙන්ඩර් එක. හරිය කැලෙන්ඩර් දැන් කීයක් තිබ්බද? 3ක් තිබ්බා. කැලෙන්ඩර් 3ක් තියෙනවා. ඒකත් 16ද කොහෙද? මේ මේ එහෙම කැලෙන්ඩර් ගොඩක් තියෙනවා. කාගුණත් කමන්නේ කැලෙන්ඩර් එක නම් මරු ඈ. අයි සුපිරි කියන්නේ කැලෙන්ඩර් මරු. මේ හાર્ඩ් කියන්නේ හදවතේ ඊවට කැල්ලෝ නැහැ එහෙම නෑ. මේ හાર્ඩ් එකක් ගහලා තින්නේ. කවුද ළමයිකුත් ඉන්න ඇති මේකේ. ඒකනේ හાર્ඩ් එකක් ගහලා තින්නේ. කවුද දන්නේ? මේ වට තරපයා වගේ නේ. සිවන්නේ තමයි. සිවන්නේගේ වගේ. අය දන්නවනේ සිවන්නේට වඩා එස්ලෝම් වටයක්ද කොහෙද? අපි යමු. අපි මේ තියෙන්නේ දැන් කාමර 3ක් ගියා. දැන් යන්නේ කුස්සියට. කුස්සිය දෙනවා. එන්න වෙන්නන්න. මා කරවියෝ දුකුයිදු කුකුලෝ කුරුල්ලෝ මේ කැඩෙනවා. දැක්කද වවුල කැටියක් තියෙනවා. මේ අයියේ නෑ. අයියත් නෑ. ඒක අවුලන්නේ මේ එන්නක වෙන්නන්න. මේකට තමයි කියන්නේ මිරිස් ගල කියලා. ගල නැති වුණාට මේ යකඩ එක තියෙනවා. හැබැයි හොඳ ඒවා. එන්නකෝ අපි යටට බලන්න. දරේම ඉන්නවා. සාදික්කා පුතුත් තියෙනවා. මේ දර තියෙනවා. දර නෙමෙයි මොනවද බං මේ? පොල්ලේ තියෙනවා. අදට ඉංග්‍රීසි නෑ වචන. වලා යාළුවනේ එන්නකෝ බඩක් පෙන්නන්න. මේක මම දැන් දැක්කේ මේ බලන්න මිනිස් අත්පාරවල් වගේ මේවන ලේද දන්නේ. හැබැයි මිනිස් අත්පාරවල් වගේ මේ හූරලා වගේ තියෙනවා. එන්න අහන්න තව එකක් තියෙනවා. අඩේ මේ ඇත්තට මෙහෙම තියෙනවා. මට එච්චර ගානක් තිබ්බේ නෑ. මොකද්ද දන්නේ නෑ. ඒ ලේ පැටලන්ද දැන් කහට වැටුණාද? දන්නවා කියන්නේ මොනවද කියලා. මේ අත්පාරවල මෙහෙම හූරලා තියෙන. මෙහෙම අතුල්ලගෙන නැහැ තියෙන්නේ. හැබැයි කොල්මන් වගේ කොල්මන් සීන් එකක් තියෙනවා වගේ. මට පොඩ්ඩක් වයිට් හිටත් පොඩ්ඩක් අවුල් ගවන්නේ. මට උඩුලේ එන්නු වෙන්නන්නේ. අපි දෙවෙනි කවරේට ආවා. ඒව මොනවද බං? මේ කහට මේ අත්පැල්ලම් වගේ මේ ජරාව වගේ වැඩි. නෑ මේක ලේ පැල්ලමක්ද? කවන්නේ. මොකද්ද දන්නේ අපි කවන්නේ ඔබ අපි මොකද? යා මේ වල පස්ද කොයිද මේ මඩ. හැබැයි අතන මට බයක් දෙනවා. ඒ තව අත්පාරක්ද කොයිද මේ? දැන් මේ අත්පාර. භයානක අත්පාර. අඩේ ඇණයක් තියෙන හැමත් ඇණ ගන්න ඕන නම් මෙතන ඇණයක් තියෙනවා. අය ඇණ තියෙන ඇණ ගන්න ඕන. චෝක් කෑලි තියෙනවා. මේකේ පොඩි ළමෙක් තමයි මට හිතෙන්නේ ඉඳලා තියෙන්නේ. චෝක් පාරක් තියෙන. හැබැයි අර අත්පාර චුවර් නෑ. මේව වහලා ඇත්තේ උට මේ අරින්න බෑ. ආය දැන් නෑ වැඩක් නෑ. ගයින් යන්න කියලා දැන් මම හොරාගෙන තියන්න බැරි දන්නේ මේ බාර එදි කෑල්ලා මම කියලා ආයරුණා. බලන්න තැන මේ කැලේ වෙලා තියෙන්නේ. බලන්න වටපිටාව. හද. බලන්න සත්තුත් ඉන්නවා. අය සත්තු ඉඳි දන්නේ කුඩල් එකක් කෑවොත් කොහෙ කයිද දන්නේ ෂුවර් නෑනේ. බලන්න සත්තු නෙමෙයි මෙයා. කැලේ වෙලා තියෙන්නේ පාළු බංගලාව. අර වයර් කැලේ එහෙම තියෙන එල්ලිලා ඒක ටික අපිට කරන්න දෙන්නේ. අර පැත්ත බලන්න. දැන් අපි යටින් හැබැයි සොෆ්ට්වියර් ෂුවර් නෑ. හැබැයි මගේ බයිට් එක ඉන්නේ මම තාම දැක්කේ නෑ. අපි දෙකන් මොනවා වෙයිද දන්නේ.
කඩියෝ ඉන්නවා. මෙතනින් එහාට යන්න බෑ. අඩේ කඩියෝ කනවා. ඒ දුවමන් කනවා. කඩියෝ කනවා.